Hi guys, welcome back to my YouTube channel. අනේ ගොඩාක් කාලෙකින් තමයි වීඩියෝ එකක් ගේන්නේ. ඉස්සරහට වීඩියෝස් ගොඩාක් ගෙන් බලාපොරොත්තුෙන් ඉන්නවා. මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ මම කොහොමද ක්‍රිස්මස් ඩේ එක ස්පෙන්ඩ් කරේ කියලා. ඔන්න අපි මුලින්ම ගියේ බ්‍රෙක්ෆාස්ට් එකට ගන්නෝරු පාරේ තියෙන හෙලබජන් එකට. ඉතින් එතන කෑම ගොඩාක් තිබ්බා. මම ඉතින් වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා. ඔන්න ඊට පස්සේ අපි මුලින්ම ගියේ චර්ච් එකකට. ඒ යන අතරමඟ යාළුවෙකුත් හම්බුණා. ඉතින් මං යාළුවාගෙත් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා ඔයාලට පෙන්නන්න. මේ තමයි අපි ගියපු චර්ච් එක. ඒක තියෙන්නේ අම්පිටිය පාරට දාපු ගම පෝස්ට් ඔෆිස් එක හම්බ වෙනවා. පෝස්ට් ඔෆිස් එක ළඟින් ඇතුල් පාරේ චුට්ට දුරක් යද්දි තමයි මේ චර්ච් එක හම්බෙන්නේ. ඉතින් චර්ච් එකකට ගියපු මේ මගේ ෆස්ට් ටයිම්. ක්‍රිස්මස් කියලා එහෙම ලොකුවට සෙනගක් හිටියෙන් නැති නිසා අපි නිදහසේ හැමදේම චර්ච් එක ඇතුලේ තියෙන දේවල් අපි නිදහසේ බලාගත්තා. මේ රූප දිහා එකින් එක බලලා අපි ඒ වගේ කියලා තියෙන අයිඩියා එක පොඩ්ඩක් අපේ ඔළුවට ගන්න try කරා. හැබැයි ඒ ආගම ගැන අපි ලොකු දෙයක් දන්නේ නැති නිසා අපිට ලොකු දැනුමක් ඒ ආගම ගැන නැති හින්දාද දන්නේ නැහැ. අපිට ඒ වගේ කියලා තියෙන දේ හරියට එහෙම ලොකුවට identify කරගන්න නම් බැරි වුණා. මේ තියෙන චර්ච් එක ඇතුළ ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකකුත් තිබ්බා. ඔන්න ඊට පස්සේ අපි ගියා කැන්ඩි සිටි සෙන්ටර් එකට. මට මාර ආසාවක් තිබ්බේ ක්‍රිස්මස් දවසේ KCC එකට යන්න. ඉතින් එදා මුළු දවසම මම බලාගෙන හිටියේ කීයටද KCC එකට යන්නේ කියලා. එදා ක්‍රිස්මස් නිසා මාර සෙනගක් මාර රෂ් එකක් තිබ්බා KCC එක ඇතුලේ. මේ තියෙන KCC එකේ තිබ්බ ක්‍රිස්මස් ට්‍රී එක. කට්ටිය පොර කනවා ෆොටෝස් ගන්න ක්‍රිස්මස් ට්‍රී එක ළඟ ඉඳන්. අපි නම් ඉතින් උදේ ඉඳන් චුට්ටක් වෙලා බලන් හිටියා. ෆොටෝස් නම් ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි ගියේ සහස් උයනට. සහස් උයනෙත් මාරම සෙනගක් හිටියේ. අපි ඉතින් ස්ට්‍රීට් ෆුඩ්ස් වගේක් කාලා එහෙම ආපහු KCC එක ඇතුළටම ගියා. ඔන්න ඊට පස්සේ අපි ගියේ ෆිල්ම් එකක් බලන්න. ඇත්තටම ෆිල්ම් එකක් බලන්න අපි ගෙදර ඉඳන් හිතාගෙන ආවේ නෑ. ප්ලෑන් එකේ එදා දවසේ ප්ලෑන් එකේ තිබ්බෙත් නෑ. එතෙන් ගියාට පස්සේ අපිට නිකන් හිතන ෆිල්ම් එකක් බලන්න ඕනේ කියලා. ඉතින් අපි ඒ වෙලාවේ available තිබ්බේ මාරියා කියලා ෆිල්ම් එකක්. ඒ ෆිල්ම් එක බලන්න ටිකට්ස් ගත්තා.
ඉතින් ඔන්න හවස්සෙද්දී අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා. මේ තමයි අපි එදා ක්‍රිස්මස් දවස ස්පෙන්ඩ් කරපු විදිහ. ඉස්සරහට තවත් වීඩියෝස් ගෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. Thank you for watching. Stay tuned.